සාදරයෙන් පිළිගන්නවා මයින්ඩි ස්පොට් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දැනුම් පිපාසිතව සේරම. ඔන්න ඉතින් අද අපි කතා කරන්න යන්නේ වනාන්තරයේ ජිරාෆ් විදියට හඳුන්වන ඔකාපි ගැන. මෙයා ගොඩක් වෙලාවට කොංගෝ වනාන්තරයෙන් හොයාගන්න පුළුවන්. ඔකාපි කියලා කියන්නේ පෙනුමෙන් සීබ්‍රා සාමූහිකගේ සම්මිශ්‍රණයකින් යුක්ත සතෙක් වුණාට ඇත්තට මෙයා තමයි ජිරාෆ්ගේ සමීපතම ඥාතියා. ලෝකයේ විශාලතම සීරපායි සතුන්ගෙන් කෙනෙක් වෙන මෙයා 1901 අවුරුද්ද වෙනකම් කිසිම කෙනෙක් දැනගෙන හිටියේ නැහැ. බ්‍රිතාන්‍ය ගවේෂක සර් හැරින් ජෝන්ස්ටන් තමයි ප්‍රථම වරට මේ ඔකාපි ගැන ලෝකෙට හෙළි කරන්නේ. ප්‍රදේශවාසීන් පමණක් දැනගෙන සිටි ඔකාපිව එයාලා හඳුන්වලා තියෙන්නේ අප්‍රිකානු යුනිකෝර්න් කියලා. ඔකාපිට දිගු බෙල්ලක් වගේම තද දුඹුරු පාට ලොම් වලින් වැහුණු විශාල සිරුරක් තියෙනවා. ඒ වගේම වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වෙන්නේ එයාලට කළු සුදු ඉරි සහිත කකුල් තියෙනවා. ඒවා සීබ්‍රාගේ කකුල් වලට සමානයි. ජිරාෆ්ට වඩා පෙනුමින් ඉතාමත් වෙනස් වුණත් මේ ඔකාපි කියලා කියන්නේ ජිරාෆ්ගේ ඥාතියෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඒකට හේතුව තමයි මේ දෙගොල්ලොන්ටම තියෙන පොදු ලක්ෂණ. මේ දෙන්නටම දිගු දිවක් තියෙනවා. ඒ විතරක්ම නෙමෙයි. මේ දෙන්නටම තියෙන මෘදු කුර. ඒ හින්දා කැලෑවරා නිශ්ශබ්දව ගමන් කිරීමේ හැකියාව මෙයාලට ලැබිලා තියෙනවා. ඉතින් මේ වගේ පොදු ලක්ෂණ හින්දා මේ දෙන්න ඥාතීන් විදිහට හඳුන්වනවා. කොළ, පළතුරු, මීවන සහ දිලීර වර්ග මෙයාලගේ ප්‍රධාන ආහාරයන්. ඔකාපිට තියෙන ශක්තිමත් ආහාර ජීර්ණ පද්ධතිය හින්දා අනෙක් සතුන්ට විෂ සහිත ශාක මෙයාලට ආහාරයට ගන්න පුළුවන්. IUCN එක විසින් ඔකාපිව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විදිහට වර්ගීකරණය කරලා තියෙනවා. අද වෙනකොට ඔකාපි සතුන් 10000කට වඩා අඩු ප්‍රමාණයක් තමයි ලෝකේ ඉතුරු වෙලා ඉන්නේ. වන විනාශය දඩයම් කිරීම හින්දා මෙයාලා මේ විදිහට තර්ජනයට ලක් වෙලා තියෙනවා. ඉතින් මේ තමයි ජිරාෆ්ගේ රහස් ඥාතියා ඔකාපිගේ කතාව. ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ එක ගැන? ඔයාලගේ අදහසත් අපිට කියන්න. ඒ වගේම මයින්ඩි ස්පොට් අපේ YouTube channel එකත් subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.